අපි තුන්වෙනිවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ශල්‍ය කර්ම විශේෂයෙන්ම ප්‍රසව නාරි වේද ශල්‍ය කර්මද මේ රොබොටික්ස් වලින් අපිට සාමාන්‍ය ලැපරොස්කෝපි එකකට වඩා හොඳින් කරන්න පුළුවන්. දැන් මේකෙදි ප්‍රධානම දේ තමයි දැන් අපි හිතන්නකෝ අපිට දන්නවා කාන්තාවන්ට තියෙන අසනීපයක් තමයි එන්ඩෝමෙට්‍රියෝසිස් කියන අසනීපය. එන්ඩෝමෙට්‍රියෝසිස් කියන අසනීපයේදී නාල ෆැලෝපියන් නාල ගර්භාෂයේ බිත්ති වලට ඇලෙන්න පුළුවන්, ඩිම්බ කෝෂ වලට ඇලෙන්න පුළුවන්, අසල තියෙන බඩවැල වල ඇලෙන්න පුළුවන්. මේක ඒතර මේක අපි දැන් ඔපරේෂන් කරලා මේ වෙන් කරලා බැඳිච්ච දේවල් අලිච්ච දේවල් අයින් කරනකොට බොහොම සූක්ෂමව කරන්න ඕනේ. සහ ඒ මොන ලෙවල් එකේද අපි ඒ අයින් කිරීම සිදු කරන්න කියන එකත් අපි ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර ඒ අවස්ථාවේදී අපිට මොහොත තාක්ෂණයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් පේන ගානට වඩා 20 ගුණයක් ලොකු කරලා බලා ගන්න පුළුවන් සහ අපිට රීච් කරන්න බැරි ලැපරොස්කෝපි එකකින් රීච් කරන්න බැරි තැනකට උපකරණයක් යවලා ඒ අවශ්‍ය කරන සියුම් ශල්‍යකාරී මම වචනේ පාවිච්චි කරනවා ඉතාමත්ම සියුම් සහ ඇකියුරසි එකකින් වැඩි උපකරණයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි රොබොටික්ස් අපිට ලොකු එකකින් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන් patient මොකද අපිට මේ ශල්‍යකර්මයේදී අපි බලාපොරොත්තු වෙන outcome එක ලැපරොස්කෝපි කරනට වඩා අපිට බලාපොරොත්තු වෙන outcome එක තමයි රොබොටික් පාවිච්චි කරොත් මේ ඒ කාන්තාවගේ තියෙන එන්ඩෝමෙට්‍රියෝසිස් වලින් බලපාලා එකට ඇලිච්ච ඔක්කොම අවයව වෙන් වශයෙන් ඒවා වෙන් කරලා ඒ අවශ්‍ය සාමාන්‍ය විදිහට තියෙන ඕන තැන් වලට ආය රැගෙන ඒම සහ අනවශ්‍ය කැලි අයින් කරන එක. ඒ ඔක්කොම රොබොටික් තාක්ෂණයෙන් අපිට ඉතාමත්ම නිවරද්දව කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භාෂයේ අපිට ගෙඩි තියෙනවා නම් මේ ඩිම්බු කෝෂ වල ගෙඩි තියෙනවා නම් ඒ ගෙඩි ඇවිල්ලා තියෙනවා නම් බඩවැල් වල ඒ ගෙඩි ඇවිල්ලා තියෙනවා නම් ටියුබ්ස් වල එතන ඒ ගෙඩි ඇවිල්ලා තියෙනවා නම් ඩිම්බු කෝෂ වල තියෙන ගෙඩි ගර්භාෂයේ විත්තිය. ඒවත් ඉතාමත්ම සියුම් ලෙස අපිට ඒ ඩිම්බු කෝෂ වල ඩැමේජ් එකක් වෙන්නේ නැතුව අපිට අයින් කරන්න හැකියාව තියෙන රොබොටික්ස් ශල්‍යකාරයක් මාසින්. ඊට අමතරව අපි බහුලව කරනවා මේ මයොමෙක්ටමි කියන ලැපරොස්කෝපි කියලා කැමරා එකක් දාලා ගර්භාෂයේ තියෙන ගෙඩිය අයින් කරනවා. මේක අපිට ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් ලැපරොස්කෝපි එකේදී මේ ගෙඩිය තියෙන්නේ ගර්භාෂයේ ඉස්සර පැත්තේ බිත්තිය නම් හරි අර ෆන්ඩල් රීජන් කියලා උඩම හරියනම්. නමුත් ඒ ගෙඩි ගර්භාෂයේ පිටිපස්සේ බිත්තිය යටට තියෙනවා නම් අපිට එතන ඇප්‍රෝච් කරන්න බෑ ලැපරොස්කෝපි එකෙන්. මොකද කැමරා එකේ ලැපරොස්කෝපි එකේ ඉන්ස්ට්‍රුමන්ට් එක හරි ස්ට්‍රේට් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. අපි දැන් පින්තූරෙන් අපි ඒක පෙන්නන්නම් ලැපරොස්කෝපි එකේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙන්නේ කොහොමද සහ රොබොටික් එකේ ඉන්ස්ට්‍රුමන්ට් එක අපිට හරවන්න පුළුවන් විදිහ ආකාරය තමයි මේ පින්තූරෙන් පෙන්වන්නේ අපි. ඒතර ඒකෙදි අපිට පේනවා අර ගර්භාෂය බිත්ති යට තියෙන තැන් වලට අපිට හරි අමාරුයි අප්‍රෝච් කරන්න. හැබැයි රොබොටික් ආම් එකක් දැම්මොත් අපිට එක ඇන්ගල්ස් වලට ඒක හරවන්න පුළුවන් හින්දා අපිට ඉතාමත් පහසුවෙන් සහ ඉතාමත් ඇකියුරේට් විදිහට මේ ගෙඩිය විතරක් අපිට අයින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව ගර්භාෂය අයින් කරන්න ඕන ඔපරේෂන් එකක් වුණොත් ඒක සාමාන්‍යයෙන් සංකෘතයක් නැත්නම් අපිට ලැපරොස්කෝපියෙන් අයින් කරන එක කරන්න පුළුවන් වැඩි කාලයක් යන්නේ නැහැ. නමුත් ඒ ගර්භාෂයේ බිත්ති වලට ඇවිල්ලා තියෙනවා නම් බඩ වලට ඇවිල්ලා තියෙනවා නම් ඒක සාමාන්‍යයට වඩා ලොකු ඉතාමත් අමාරු ඔපරේෂන් එකක් නම් අපිට ඒක රොබොටික් පාවිච්චි කරොත් ඊට වඩා සරලව ඒ ශල්‍ය කර්මය ඉතාමත් ඇකියුරේට් විදිහට කොම්ප්ලිකේෂන් අඩු වෙන විදිහට අපිට සාර්ථකව කරන්න පුළුවන්. ඉතින් මේව තමයි තියෙන ප්‍රශ්නේ. අපි එක දෙයක් තියෙනවා මේ අපිට මේ හැම එකක්ම දැන් මේ තාක්ෂණය දියුණු වෙන්න ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ලෙඩාට සංකෘත අඩු වෙලා සහ හැකි ඉක්මනින් එයාගේ නෝමල් ජීවන රටාවට යෑමට සලස්වා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් රොබොටික් පාවිච්චි කරාම ඒ වගේ ඇඩ්වාන්ටේජ් එනවා වගේම තමයි මොකද මේ මැෂින්ස් අධික මිලක් වෙනවා. විශේෂයෙන්ම අඩුම මැෂින් එකක් වුණත් රුපියල් මිලියන 300ක් විතර වෙනවා ඒ ගන්න රෝවලට. එතකොට අපි සාමාන්‍යයෙන් කරන ඔපරේෂන් වලට ටිකක් වැඩිපුර කොස්ට් එකක් අපිට දරන්න වෙනවා. හැබැයි ඒකෙන් එන බෙනිෆිට් එක මම හිතන්නේ ඊට වඩා වැඩි කියලා පේෂන්ට් මොකද ඒ පේෂන්ට්ගේ අවශ්‍ය කරන ඒ ඉතාමත්ම ප්ලෑන් කරලා ඒ කරන ශල්‍ය කර්මයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නත් පුළුවන් ඒ රොබොටික් පාවිච්චි කිරීම සහ ඒ තුළින් එන සංකෘත අඩු නිසා. ඊට අමතරව අපි තව එකක් කතා කරන්න ඕනේ දැන් අපි විශේෂයෙන්ම දැන් ඔය නාරි වේද සම්බන්ධ තියෙන පිළිකා තත්ත්වයන් ගත්තාම ඒකෙදි ඒ පිළිකා ඔපරේෂන් එකේදී අපි බලාපොරොත්තු වෙනවා ප්‍රින්සිපල් එකක් හැටියට ඒ පිළිකාවට ගොදුරු වෙච්ච ඒ පටක සියලු දෙයක්ම හැකිතාක් දුරට අයින් කරන්න. විශේෂයෙන්ම අපි කියනවා ටියුමර් ෆ්‍රී මාජින් කියලා. ඒ කියන්නේ ටියුමර් නැති පටක දක්වාම අපි ඩිසෙක්ට් කරලා ශල්‍ය කර්මය කරලා ඒ පටක අයින් කරන්න ඕනේ. එතකොට තමයි මේ ලෙඩේ ස්ප්‍රෙඩ් වෙන එක අඩු වෙලා ඒ පේෂන්ට්ගේ ජීවත් වීමේ කාලය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ගොඩක් වෙලාවට ඒක පිළිකාමය තත්වයක් නම් ඒක
වසාගරිති වලට ගිහින්නම් තියෙන්නේ කියලා හොයාගන්න සහ වසාගරිතිත් අපිට අයින් කරන්න වෙනවා. ඒක අපි ලිම්ෆැඩිනෙක්ටමි කියලා කියනවා. ඒතර ඒවා ලිම්ෆ් නෝඩ් අයින් කරන්නත් ලේසින් කරන්න අමාරුයි. මොකද සමහර වෙලාවට පෙල්විස් එකේ යටම හරියේ තියෙන ලිම්ෆ් නෝඩ්ස් අපිට ලැපරොස්කෝපියකින් අප්‍රෝච් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඕපන් සර්ජරි නම් ගොඩක් අමාරුයි කොහොමත්ම. ඒකෝර ඒ වගේ එකට රොබොටික් එකක් පාවිච්චි කරොත් අපිට මේ ලිම්ෆ් නෝඩ්ස් එකක්වත් මග නොහර මිස් කරන්නේ නැතුව අපිට ගන්න පුළුවන්. ඒ හැම එකෙම වෙන්නේ ලෙඩේ නිට්ටාවට සූ කරගන්න හැකියාව ලැබෙන එකයි. ඉතින් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ගත්තාම ඉතාමත් උසස් තත්ත්වයක තියෙනවා මේ රොබොටික් තාක්ෂණය කියන එක.